හායි හායි යාළුවනේ. කට්ටිය සැපේ ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුරුදු පාරක යද්දී අපිට දැනෙනව නේද මේ පාරේ අපි කලින් ගියපු පාරක් කියලා. ඒ වගේම තමයි ආණ්ඩුවක් වුණත් යන්නේ කලින් ආණ්ඩු ගියපු පුරුදු පාරේ නම් අපිට දැනෙන්න ඕන මේ ආණ්ඩුව යන්නේ කලින් ආණ්ඩු ගියපු පුරුදු පාරේ කියලා. පොඩි උදාහරණයක් කියන්නද? කල්පනා කරලා බලන්න හැබැයි. ආණ්ඩුවට විරුද්ධව මෑත කාලයේ තිබ්බ ප්‍රධානතම චෝදනාව තමයි ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් මොනවද? ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් ඇයි සමාජගත නොකරේ කියලා. ඉතින් මේ වෙද්දිත් ආණ්ඩුවට නිශ්චිත උත්තරයක් දී ගන්න බැරුව තියෙනවා. ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් මොනවද? ඒවා සමාජගත නොකරන්නේ ඇයි කියලා. ඉතින් සමාජය මේ වෙද්දි කතා කරන්නේත් නැහැ. ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් මොනවද? ඒවා ඇයි සමාජගත නොකරේ කියලා. හැබැයි ආණ්ඩුව දැන් පුරුදු පාරම යනවා. මේ වෙද්දි සමාජයේ ජාතිවාදී වෙලා. මේ වෙද්දි අපේ උන් කතා කරන්නේ අනුර කුමාර රණවිරුවා කිව්වද? එහෙම නැත්නම් සොල්දාදුවා කිව්වද? අනුර කුමාර රණවිරු අනුස්මරණ දිනයට ගියාද? එහෙම නැතිනම් සමාජයේ තිබ්බ අර පීඩනය දරා ගන්න බැරුව අනුර කුමාරට යන්න වුණාද කියලා. හැබැයි සමාජයේ ජාතිවාදී ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් ගැන දැන් අපේ උන්ට ආවක් වූවක් නැහැ. මාධ්‍යවල පහුගිය කාලේ කතා කරේ ඉන්දියාවත් එක්කන් ගහපු ගිවිසුම් ගැන. හැබැයි දැන් මාධ්‍ය කතා කරන්නේ අනුර කුමාර රණවිරු සමරුම සහ ඒවට ඇතිච්ච සිදුවීම් ගැන. ඉතින් මේවට ඉඩ හදලා අර සැබෑ දේශපාලන විවේචන වහන්න ආණ්ඩුව පුරුදු පාර යනවද කියලා උඹලා අපි කල්පනා කරන්න ඕන. මොකද පුරුදු පාර යද්දී අපිට දැනෙනවා ඕනෙකට දැනෙනවා මේ යන්නේ ගියපු පාරකද කියලා.